කුසල් an ජනිත් හට iPhone gold ලාහෝර plated goes කණ්ඩායමෙන් to you. රන්නාලේපිත iPhone 16 Pro Max එකක්. පාකිස්තාන් සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසාන වටේ තෙවැනි තරඟය හෙවත් ක්වොලිෆයර් 2 තරගෙන් ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම් පරදා ලකුණු 95ක විශිෂ්ට ජයක් ලබමින් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට ලාහෝර් කොලන්ඩර්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. එහිදී ලාහෝර් කණ්ඩායම වෙනුවෙන් මෙම තරඟයේදී කුසල් පෙරේරා සහ භානුක රාජපක්ෂ පිත්තෙන් දක්ෂතාව දැක්වීමට සමත් වුණා. ලාහෝර් ඉනිම වෙනුවෙන් අංක 4 පිතිකරු කුසල් ජනිත් පෙරේරා පන්දු 35කින් වේගවත් ලකුණු 61ක් ලබා ගත්තා. 6 පාර 2ක් සහ 4 පාර 7ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා. භානුක රාජපක්ෂ පන්දු 13කින් ලකුණු 22ක් ලබා ගත්තා. මෙම තරඟයේදී ලාහෝර් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් දක්ෂතා දැක්වූ ක්‍රීඩකින් 4 දෙනෙකු අගය කරමින් කණ්ඩායමේ අයිතිකරු විසින් ඔවුන් 4 දෙනාට රන්නාලේපිත iPhone 16 Pro Max ෆෝන්ස් 4ක් තිලින කළා. මෙසේ රන්නාලේපිත iPhone 16 Pro Max දිනාගන්න ලැබුවේ ශ්‍රී ලංකාවේ කුසල් ජනිත් පෙරේරා, බංග්ලාදේශයේ රිෂාඩ් හුසේන් සහ පාකිස්තානයේ සල්මන් මිර්සා සහ මොහමඩ් නයිම්. තරඟාවලියේ අවසාන මහා තරඟය භානුක රාජපක්ෂ සහ කුසල් ජනිත් ක්‍රීඩා කරන ලාහෝර් කොලන්ඩර්ස් කණ්ඩායම සහ දිනේෂ් චන්දිමල් සහ අවිෂ්ක ප්‍රනාන්දු ක්‍රීඩා කරන ක්වටා ග්ලැඩියර්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. ක්‍රීඩාලෝවේ අලුත් වෙන තොරතුරු එසැනින් දැනගැනීමට තාමත් අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපි සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම රැඳී ඉන්න. ඔබට සුබ දවසක්.